අයිබෝවන් අද අපි අවධානය යොමු කරමු වර්තමාන ලෝකයේ වැඩිපුරම කතාබහට ලක් වෙන මේ ඉරාන ඊශ්‍රායල ගැටුම පිළිබඳ. මේ ඉරාන ඊශ්‍රායල ගැටුම එක රැයකින් ඇතිවුණු දෙයක් නෙවෙයි. මේකට ගැඹුරු ඓතිහාසික හේතු රාශියක් අපිට හඳුන්වා දෙන්න පුළුවන්. සාමාන්‍ය කරණය තුළ 1979 ඉරාන විප්ලවයට පෙර ඊශ්‍රායලය සහ ඉරානය අතර හොඳ සම්බන්ධතාවයක් තිබුණා. නමුත් ඉරාන විප්ලවයෙන් පස්සේ ඉරානය සම්පූර්ණයෙන්ම ඉස්ලාමීය ජනරාජ්‍යයක් බවට පත් වුණා. ඔවුන් ඊශ්‍රායලය සියෝන්වාදී පාලනයක් විදිහට හඳුන්වමින් පලස්තීන අරගලයට සහයෝගය දීම තමන්ගේ ප්‍රධානම ප්‍රතිපත්තියක් බවට පත් කරගත්තා. අනෙක් පැත්තෙන් ඊශ්‍රායලය හැම තිස්සෙම ඉරානයව දැක්කේ තමන්ගේ පැවැත්මට තියෙන තර්ජනයක් විදිහට. විශේෂයෙන් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සහ කලාපයේ ඊශ්‍රායල විරෝධී කණ්ඩායම් වලට ඉරානය දෙන සහයෝගය ඊශ්‍රායලයේ ප්‍රධාන කනස්සල්ලට හේතු වුණා. අපි දැන් මෙම ගැටුමේ ප්‍රධාන අංශය පිළිබඳව අවධානය යොමු කරමු. මෙම ගැටුම කෙලින්ම යුද්ධයක් නොවුනත් එය බොහෝ විට ප්‍රොක්සි යුද්ධ නමින් තමයි සාමාන්‍යයෙන් අපි හඳුන්වන්නේ. ඒ කියන්නේ මේ රටවල් දෙක එකිනෙකට කෙලින්ම පහර දෙනවා වෙනුවට කලාපයේ වෙනත් කණ්ඩායම් හරහා තමයි ඔවුන්ගේ ප්‍රධාන අරමුණ ඉටු කරගන්නේ. උදාහරණයක් විදිහට ඉරානය ලෙබනනයේ හිස්බුල්ලා, සිරියාවේ බෂාර් අල් අසාද් පාලනය සහ යෙමනයේ හූති කැරලිකරුවන්ගේ කණ්ඩායම් වලට සහයෝගය දෙනවා. මේ කණ්ඩායම් ඊශ්‍රායලයේ ආරක්ෂාවට තර්ජනයක් වෙන විදිහට ක්‍රියාකාරකම් වල නිරත වෙනවා අපිට හඳුනා ගන්න පුළුවන්. ඊශ්‍රායලය පැත්තෙන් ගත්තොත් ඉරානයට එරෙහිව සිරියාවේ ඉරාන හමුදා කදවරු වලට සහ ආයුධ ගබඩා වලට ඔවුන් ගුවන් ප්‍රහාර එල්ල කරනවා. සමහර අවස්ථාවලදී ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධ විද්‍යාඥයින් ඝාතනය කිරීම වැනි ක්‍රියාවලටත් ඊශ්‍රායලයට චෝදනා එල්ල වෙලා තියෙනවා. මේ අතින් බලනකොට අපිට පේන ප්‍රධානම අභියෝගය තමයි ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන. ඉරානය කියන්නේ තමන්ගේ න්‍යෂ්ටික වැඩසටහන සාමගාමී අරමුණු සඳහා බවයි. නමුත් ඊශ්‍රායලය ඇතුළු බටහිර රටවල් සැක කරනවා ඉරානය න්‍යෂ්ටික අවනිපදවීමට උත්සාහ කරනවා කියලා. මේක මේ කලාපය තුළ බල තුලනයට විශාල තර්ජනයක්. සමහරු හිතනවා මෙම ගැටුමේ ප්‍රතිවිපාක මැද පෙරදිගට විතරක් සීමා වෙනවා කියලා. ඇත්තටම එහෙම නැහැ. මේක මුළු ලෝකෙටම බලපෑම් එල්ල කරන යුද්ධයක්. විශේෂයෙන් සිරියාව, ලෙබනනය, යෙමනය වැනි කලාපීය රටවල් මෙම ගැටුමේ වක්‍ර බලපෑමට මේ වන විට ලක් වෙලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් අපි අවධානය යොමු කළ යුතුම කාරණාවක් තියෙනවා තෙල් මිල. මැද පෙරදිග ලෝකයේ ප්‍රධාන තෙල් සැපයුම්කරුවා ඉරානය වන නිසා මේ කලාපයේ ඇතිවන නොසන්සුන්තාවයක් ලෝක තෙල් මිල උච්චාවචනයට ඍජුවම බලපෑම් කරනවා. අපිට මේ යුද්ධය ඉතාම සූක්ෂම නිරීක්ෂණය කරද්දී පේන්න තියෙන දෙයක් තියෙනවා. ඒ තමයි ජාත්‍යන්තර බලපෑම් තමන්ගේ පාර්ශවයට සහයෝගය දැක්වීම. උදාහරණයක් විදිහට ඇමරිකාව, රුසියාව, චීනය වගේ බලවත් රටවල් මේ ගැටුමේ විවිධ පාර්ශවීන්ට රහසේ හෝ තමන්ගේ සහයෝගය ලබා දෙනවා. ඇත්තටම ඒකෙන් වෙන්නේ මේ තත්ත්වය තවත් සංකීර්ණ වීමක්. මෙය තුන්වන ලෝක යුද්ධයක් දක්වා වර්ධනය වුණොත් සිදුවන ප්‍රතිපාකය අපි හිතනවටත් වඩා දරුණු වෙනවා. ඉතින් ඇත්තටම යුද්ධය කියන්නේ සුන්දර දෙයක් නෙවෙයි. යුද්ධය තුලින් සිදුවන්නේම විනාශය පමණමයි. දේශ සීමාවලට යුද්ධ කරන, තමන්ගේ ආගම වෙනුවෙන් යුද්ධ කරන ජාතීන් පිළිබඳ නැවත කියා දෙවරක් සිටිය යුතු කාලය උදා වෙලා ඉවරයි. මිනිස්සු සත්තු වගේ මරාගද්දී මනුස්සකම අතුරුදහන් වෙලා නේද? මම ඊළඟ එපිසෝඩ් එකෙන් ඊශ්‍රායලය සහ ඉරානයේ ඉතිහාස කතාව පිළිබඳ ඔයාලව දැනුවත් කරන්න සූදානම්. ඉතින් ප්‍රාර්ථනා කරන්න මේ ලෝකයට සාමය සහජීවනය උදා වෙන්න කියලා. මොකද යුද්ධකින් ලබා ගන්න ජයග්‍රහණයක් නැහැ.